මොකෝ උඹලට ඉන්න බැරුවයිනේ දැන්. අනේ තාත්තේ මට අලුතෙන් ගවුමකුත් ගන්න තියෙනවා. තව අලුතෙන් සපත්තුත් ගන්න තියෙනවා. උඹට විතරයි ගන්න තියෙන්නේ. මටත් ගන්න තියෙනවා. අනේ තාත්තේ මගේ යාළුවෝ හැමෝම ඇඳුම් අරගෙන සපත්තු අරගෙන තව මේකප් ඒවත් අරගෙන. හරි ඕක නවත්තපන්. මං අරන් දෙන්නම් හිටපන්ලකෝ. හැබැයි ඉතින් අරන් දෙන්න උඹලගේ හැසිරීම් බලලා තමයි. යක්ෂ පැටව ටිකක් වගේ. අනේ තාත්තේ තව අවුරුද්දට පොඩි දවසයි තියෙන්නේ. මට අදම ගිහින් ගන්න ඕනේ. මටත් අදම යන්න ඕනේ බඩු ගන්න. උඹලා හිතන් ඉන්නවා ලෝකඩයක් කියලාද උඹලා කියන විදිහට වැඩ කරන්න. කට වහගෙන හිටපන් මං අරන් දෙනකම්. මොකෝ මේ උඹලගේ සද්දේ? අනේ අම්මේ තාත්තට කියන්නකෝ මට අවුරුද්දට අලුත් බඩු ගන්න තියෙනවා. ඉක්මනට සල්ලි දෙන්න කියලා මට බඩු ගන්න තියෙනවා අම්මේ. අනේ අම්මේ අයියට විතරද ගන්න තියෙන්නේ මටත් ගන්න තියෙනවා අදම ගන්න ඕනේ. අනේ මේව කරච්චලේ නවත්ත ගන්න මොඩේ පැටව දෙන්න. උඹලා හිතුවද අපි සල්ලි ගස්සලින් කන්නා කියලා? ඔහම හිටපන් අරන් දෙනකම්. ඇතිද හවත්ත උඹලට අපි කියන විදිහට හිටපන්. මම යනවා මගේ වැඩක් කරගන්න. උඹලා මෙතන රණ්ඩු වෙවි හිටපන්ලකෝ. අනේ අම්මේ මේක නම් හරි අසාධාරණ ලෝකයක්. මොකක්ද ඒ කරගන්නක් කියන්නේ? හුට්ටා හොද්ද ලිපේනේ. දැන් ඉතින් රැට කාපල්ල නිවිති හොඳි. තාත්තේ මෙන්න මම රෑ කෑම ගෙනාවා. ස්තුතියි පින්කි දුවේ. තාත්තේ මෙන්න මම ආට උණු වතුරේකුත් ගෙනාවා බොන්න. මොකෝ බම් මේ උඹලට වෙලා තියෙන්නේ? වෙනද නැති කැක්කුමන්නේ මං ගැන දැන් උඹලට තියෙන්නේ. මොකෝ මෙච්චර බටර් ගන්න උඹලා? ෂුවරකටම උඹලට අවුරුද්ද ළඟ නිසා මොනවා හරි දෙයක් ගන්න ඕන ඇති. ඒකයි මට මේ බටර් ගගා නැලවෙන්නේ මෙතන. යන්න මෙතනින්. අනේ නෑ තාත්තේ අපි ඉතින් තාත්තට ආදරේනේ. ඒකයි මේ. ඒකනේ නම් තාත්තට ඕතේරෙන්නේ නෑනේ. හරි දැන් කතාව ඕනේ නෑ මට මෙතන වැඩ තියෙනවා. යන්න දැන් ඔය දෙන්නම. ඔය දෙන්නත් දැන් ගිහිල්ලා කෑම කාලේ නිදා ගන්න. හෙට ඉස්කෝලේ යන්නත් තියෙයිනේ. හෙට මං හිතන්නේ අන්තිම දවසේ හෙට ඉස්කෝලේ නිවාඩු දෙනව නේද ඔයාලට අවුරුද්දට? ඔව් තාත්තේ හෙට ඉස්කෝලේ නිවාඩු දෙනවා. නියමයිනේ. මට දවසම සෙල්ලම් කරන්න පුළුවන්. මම හෙට වෙනකන් ඒ සෙල්ලම් නැතුව හිටියේ. මට දවසම ක්‍රිකට් ගහන්න පුළුවන්. මැච් බලන්න පුළුවන්. ගේම් ගහන්න පුළුවන්. නියමයිනේ. හුරේ! කියලා වැඩක් නෑ. උඹලා දෙන්න ඉතින් ගෙදර ඉන්නවා කියන්නේ මටයි අම්මටයි කොහේ හරි යන්න වෙනවා. නැත්නම් ඉතින් මෙතන කණක් ඇහෙන්න නෑනේ කියවිල්ලයි කෑ ගැහිල්ල රණ්ඩු වෙනවයි. හරි දැන් යන්න කොහෙ දෙන්න මෙතනින් මට වැඩ ගොඩ ගහයිලා ඔෆිස් එකේ. මේ අයියේ සම්සිත් එක්ක ඉස්කෝලේ යනට වැඩිය හොඳයි ඔයි මම යාළුවොත් එක්ක යන එක. මේ නංගි මාත් කැමැත්තෙන් නෙමෙයි එන්නේ. අම්මනේ ඉතින් කියන්නේ එකට යන්න කියලා. මට වහගෙන යනවා දැන් ඉතින් ඉස්කෝලේ. ඔව් ඉතින් අද ඉතින් කොහමත් අන්තිම දවසනේ. ඊට පස්සේ බලාගමුකෝ. අඩෝ අබේ අපි යන්නේ එන්නේ. ඔව් බලගේ අර ගොම්බෙලි කට්ටය තමයි එන්නේ. මේ නංගි ඔබ අපේ උන්ට මොකද කියාගෙන එහෙම එන්නේ හරිය? හලෝ මචං. අද ඉතින් ඉස්කෝලේ අන්තිම දවසනේ. ඔව් අද අන්තිම දවසනේ. අපිට සුපිරියට විනෝද වෙන්න පුළුවන් අපේ සෙට් එකත් එක්ක. නංගි කොහොම ඉතින්? සුදු වෙලා මං කිව්වේ කොණ්ඩේ. අනේ මේ ඕයි. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. අයියා නැත්තම් මං දන්නෝ කියන්න ඕන එක. හරි අපි දැන් ඉස්කෝලේ යන්කෝ. මේ උඹලා නංගි නිකන් ගාන්ට වැඩි හොඳේ. දෙන්න හිතන හොම්බයි කටයි බොම්බයි මොටයි වෙලා යන්න. දෙනකන්නේ මම මේ බලාගෙන ඉන්නේ. අනේ මේ ඔය රණ්ඩුව නවත්ත ගන්න ඕන. ගෙදරත් රණ්ඩුව එළියෙත් රණ්ඩුව නවත්ත ගන්න ඕක. අඩෝ කෙවින් ඔය මේසෙන් බහපන් ටීචර්වත් එහෙම ගුටි කන්න වෙන්නේ හොඳේ. හරි බං ටීචර්ට බය නෑ මං. මේ උඹලා අවුරුද්දට දැන් ලෑස්ති වෙනවද බං? ඒ බං මන්නම් අලුතෙන් ඇඳුනුත් ගත්තා සපත්තුත් ගත්තා ඔරලෝසුවකුත් ගත්තා. අඩෝ අපේ ගෙදර තාම ගියේ නෑ බං බඩු ගන්න. කවද යයිද මන්ද? මට නයිපා වෙලා තියෙන්නේ. ඒ පින්කි යන්න ටීචර් නා යන් ඉක්මනට යන්. හුට්ටා ටීචර් ළඟටම එනවන් දැක්කේ නෑ. දැක්කේ නැද්ද? ඒ කෙවින් උඹට මං එනෝ දකින්න නැතුව ඇති මේසෙන් බහින්නනේ.
අනේ මේ ටීචර් මම මේ මකුණු දැල් ටිකක් කඩ හිටියේ. මකුණු දෙල් මං කියන්නේ යන්න මෙතනින්. මං උඹට කිව්වා ඇති දාගත්ත ටීචර්ගේ. හරි බං. ඔය කියවිල නවත්ත ගන්නවා දැන්. මට ඔය ළමයින්ට කියන්න වැදගත් කාරණා ටිකක් තියෙනවා. ඔයාලා දන්නවනේ අද ඉස්කෝලේ නිවාඩු දෙනවා කියලා. අලුත් අවුරුද්දට ඉස්කෝලේ නිවාඩු දෙනවාද? ඇහුණා නේද හැමෝටම? යේ හුරේ. මාරු සුපිරි. හරි නවත්ත ගන්නව කෑ ගහිල්ල. මම ඔයාලට නිවාඩු කාලේ කරන්න ලොකු වැඩක් දෙනවා. ඒක ආයෙ එනකොට කරගෙන ආවේ නැත්තම් බලා ගන්න. මොකද්ද ටීචර් වැඩේ? ඔයාලා අවුරුදු නිවාඩුවේ කරපුවා ගෙදරදී ලියාගෙන එන්න ඕනේ. හරිද? ඉස්කෝලේ පටන් ගත්තම මම බලනවා. කළා තිබ්බේ නැතිනොත් එහෙම දෙමපියන්ව එක්කන් එන්න වෙයි. හරිද? ඒකද වැඩේ ටීචර්. ලෙසටම ලියන් එන්නම්කෝ. හරි ටීචර්. අපි ඕක නියමයට ලියන් එන්නම්කෝ. හරි. උඹලගේ ලෙස නියම මම බලා ගන්නම්කෝ පටන් ගත්තම. අන්න ඉස්කෝලේ හරියා. යමු අපි. එහෙනම් ටීචර් අපි ගියා. අබියා දැන් ඉතින් අපිට ගෙදරදි කරන්න වැඩකුත් තියෙනවානේ. එපා වෙනවනේ බං. මම ඕක අපේ නංගිට කියලා කරගන්නවා බං. එහෙනම් බං මං යනවා. මට අද කලින් ගෙදර යන්න ඕනේ. මොකද අවුරුද්දට බඩු ගන්න යනවා අද. එල මචං. එහෙනම් අපි හෙට සෙට් වෙමු. හෙට ග්‍රවුන්ඩ් එකට වරෙන් හොඳේ. නංගිලා එහෙනම් අපි කැපුණා හොඳේ. ඉතින් යනකොවද අපි අල්ලගත්තයි. එහෙනම් මචං මාත් ගියා. හෙට හම්බ වෙමු. සුදු අයියා යන්නද හදන්නේ? ඔව් නංගිලා මං යනවා. පරිස්සමින් ගෙවල් වලට යන්න. බයි. එහෙනම් පින්කි මාත් යනවා. බයි. මේ අයියේ ගෙදර යන්නේ නැද්ද? කියව ඉන්නේ. හරි යමන් ගෙදර. මං යනවා එහෙනම් බං හොඳේ. බලන්නකෝ අපිට විතර ඇඳුම් ගන්නවත් යන්න නැත්තේ. ළමයිනේ ගෙදර ආවද? මට ඔයාලට කියන්න සුභාරංචියක් තියෙනවා. ඒ මොකද තාත්තේ? අපි අද ඔයාලට අවුරුද්දට බඩු ගන්න යනවා. හොඳද? ලෑස්ති වෙන්න. නියමයිනේ. යන්. හැබැයි අපි කියන විදිහටම ඉන්න ඕනේ. දඟලන්න බෑ. අද නියමයි. ඔයාලට සතුටු නේද? හැමදේම ගන්න පුළුවන් වුණා නේද? ඔව් හරිම සතුටුයි තාත්තේ. එහෙනම් අපි ගෙදර යමු නේද? ඔව් යමු. අද නම් සුපිරි. පපර පප්පා.